දසනක් අයිබෝවන් වනක්කම අසලාමලයිකුම් සියලු දෙනාටම ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේ තීන්දුව කීපයක් දැනුම් දෙන්නම සූදානම් වෙන්නේ. පළවෙනි කැබිනට් මණ්ඩලයේ තීරණය බස්වල ඩිසයින් වෙනස් කිරීම සහ මොඩිෆිකේෂන් සම්බන්ධයෙන් ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද කැබිනට් මණ්ඩල යෝජනාව මෝටර රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහනවල ඩිසයින් වෙනස් කිරීම සහ මොඩිෆිකේෂන් කිරීම සිදු කරන්නට පුළුවන්කමක් තිබුණා. 1983 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද මෝටර වාහන නියෝග වරින් වර සංශෝධනය කරලා මේ වාහන විකරණය නැත්නම් මේ මොඩිෆයි කරන්න පුළුවන් ආකාරය පිළිබඳව රෙගුලාසි ගැසට් නිවේදන මගින් විටින් විට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් පහුගිය කාලේ එවැනි නියෝග මගින් ප්‍රකාශිත වාහන උපාංග සවිකිරීම හා නිර්මාණ වෙනස් කිරීම වලට අමතරව මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස් රථ සැලසිලි සහ උපාංග මොඩිෆයි කරන්නට නැත්නම් විකරණය කරන්නට මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කරලා අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කරලා තිබුණා. විශේෂයෙන්ම චාරිකා සඳහා යොදා ගන්නා බස් රථ වලට තමයි මේ අභ්‍යන්තර චක්‍රලේඛය නිකුත් කරලා තිබුණේ. ඒ අනුව බස් රථ 60ක් මේ සඳහා අනුමැතිය අරගෙන තිබුණා. ඒකට මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6.6ක් ඒ අය ගෙවලා තිබුණා. කෙසේ නමුත් මේ අභ්‍යන්තර චක්‍රලේඛයේ නැත්නම් මෝටර රථ පනතේ විධිවිධානට අදාළව මේකට අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමක් සිදු කළ තිබුණේ නැහැ. ඒ නිසා මේක පහුගිය කාලෙදී ඔබ දන්නවා පොලිසිය මගින් සමහර මේ උපාංග ඉවත් කිරීමේදී සමාජයේ යම් කතා බහක් ඇති වුණා. ඒකට සාමාන්‍ය ජනතාවගේ බස් රථ හිමියන්ගේ සහ බස් රථවලේ සේවකයන්ගේ විවිධාකාර ප්‍රතිචාර ලැබුණා. ඉතින් මේ සියලු තත්ත්වයන් සැලකිලිට අරගෙන බස් රථ සැරසිලි සහ උපාංග හේතුවෙන් බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් විධිමත් පරිදි ක්‍රියා කිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමතුමා ඇතුළු මේකට සම්බන්ධ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරී කමිටුවක් පත් කරන්නට ඇමතුමා කැබිනට් මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. එනිසා මෙන්න මේ බස් රථ ඩිසයින් සහ මොඩිෆිකේෂන් සම්බන්ධයෙන් එක පැත්තකින් ජනතාවගේ ආරක්ෂාව ඒ වගේම බස් රථ කර්මාන්තයේ පැවැත්ම මේ සියල්ල සලකලා බලලා ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්න තමයි ඇමතුමා කැබිනට් මණ්ඩලයෙන් අවසරයක් ඉල්ලා හිටියේ. ඒකට ඒ කමිටුව පත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා.